Hello everyone, welcome back to K-Diary by Dishi. ඉතින් අද අපි බලමු තවත් ඔයාලට වටින වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ 2026 මාර්ච් ඉන්ටේක් එකේ හෝ ඉස්සරහට තියෙන ඉන්ටේක් වල D4 වීසා එකෙන් කොරියන් ලැන්ග්වේජ් ස්ටඩීස් වලට එන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලාට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2025 ඩිසැම්බර් ඉන්ටේක් එකේ D4 වීසා එකෙන් කොරියාවට එන්න ඇප්ලයි කරපු ස්ටුඩන්ට්ස්ලාට ලංකාවේ කොරියන් එම්බසි එකෙන් දීපු එසේ වල ටොපික්ස් මොනවාද කියලා. ඉතින් මේ විදියටම 2025 සැප්තැම්බර් ඉන්ටේක් එකේ කොරියාවට ආව ස්ටුඩන්ට්ස්ලාට ආපු එම්බසි එසේ ටොපික්ස් ටිකේ වීඩියෝ එකත් මම මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ මම මේ සේකට කොච්චර වර්ඩ්ස් ප්‍රමාණයක් ඇතුළත් වෙන්න ඕනද, ඒ වගේම මේ එසේ එක ලියන්න අපිට හම්බෙන්නේ මොන වගේ පේපර් එකක්ද, අපිට කොච්චර ටයිම් එකක් හම්බෙනවද, ඒ ගැන විස්තර මම මේ වීඩියෝ එකේදී කියලා තියෙනවා. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට මම ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් ඇඩ් කරන්නම්. ඒ ගැන මොන හරි ඩීටේල්ස් බලා ගන්න ඕන නම් ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් අපි දැන් බලමු 2025 ඩිසැම්බර් ඉන්ටේක් එකේ ස්ටුඩන්ට්ස්ලාට ආපු එසේ ටොපික්ස් මොනවාද කියලා. මෙන්න මේ විදියට එකතු කරගත්ත එසේ ටොපික්ස් මං ළඟ 30 ගණක් වගේ තියෙනවා. ඇත්තටම කිව්වොත් මේවා එකතු කරගත්තේ ඩිසැම්බර් ඉන්ටේක් එකේ මම අඳුරන නංගිලා මල්ලා වීසා ඇප්ලයි කරපු අයට ආපු එසේ වගේම තව එයාලගේ යාළුවන්ට ආව එසේ ටොපික්ස් උත් ඉල්ලගෙන හැම එකතු කරලා තමයි මේ 30 ගානක ලිස්ට් එකක් හදාගත්තේ. අපි බලමු මොනවාද එසේ ටොපික්ස් කියලා එකෙන් එකට. පළවෙනි එසේ ටොපික් එක තමයි Should the government regard the social media minor? ඊළඟ එක තමයි What do you think are important historical moments? ඊළඟ එක Whom do you admire the most and why? ඊළඟ එක තමයි If you have a long term goal, please share with us. ඊළඟ එක තමයි What major do you choose? How do you do it? ඊළඟ එක How does money impact people? ඊළඟ එක Describe your opinion on whether the smartphone is helpful for our daily life. ඊළඟ එක තමයි If you have a wonderful memo, please share with us. ඊළඟ එක තමයි How does parents impact children's development? ඊළඟ එක තමයි Should the traditional education system be changed? ඊළඟ එක How do you usually cope with climate change? ඊළඟ එක What do you think about the influence of celebrity culture on young people?
ඊළඟ එක What is the role of education in promoting gender equality? ඊළඟ එක What is the most recent social issue that you are interested in? ඊළඟ එක Please tell us a film or a book that had a significant impact on you. ඊළඟ එක Do you think failures continue a person's growth and success? Please share your opinion with us. ඊළඟ එක Describe yourself in 2 words. ඊළඟ එක Do you think it's too important of learning a foreign language? ඊළඟ එක What was the best moment in your life? ඊළඟ එක If there is a tradition or custom you would like to change, please share your opinion with us. ඊළඟ එක Is there a historical figure who has influenced you? Please describe that historical figure. ඊළඟ එක What was the best moment in your life? ඊළඟ එක Describe artificial intelligence will help or not in future. ඊළඟ එක Do you think that space travel in possible the future? ඉතින් මෙන්න මේ ටොපික්ස් ටික තමයි 2025 ඩිසැම්බර් ඉන්ටේක් ස්ටුඩන්ට්ස්ලට ඇවිල්ලා තියෙන්නේ. 2025 සැප්තැම්බර් ඉන්ටේක් එකේ ආපු ටොපික්ස් සහ මෙන්න මේ 2025 ඩිසැම්බර් ඉන්ටේක් එකේ ආව ටොපික්ස් බැලුවාම ගොඩක් දුරට මෙන්න මේ එම්බසි ටොපික්ස් ඇවිල්ලා තියෙන්නේ. social media, space traveling, historical figures, historical moments, foreign language studies මෙන්න මේ කියන මේන් ටොපික්ස් වලට රිලේටඩ් ඒවා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කියපු ටොපික්ස් වලට වගේම 2025 සැප්තැම්බර් ආපු ටොපික්ස් ටිකත් මම මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය 2025 ඩිසැම්බර් ඉන්ටේක් ආපු එසේ ටොපික්ස් ටික වගේම සැප්තැම්බර් ඉන්ටේක් එකේ ආපු එසේ ටොපික්ස් ටිකත් හොඳට ප්‍රැක්ටිස් කරලා ඔයාලා රෙඩි වුණා නම් කොරියන් එම්බසි එසේ එක ඔයාලට හොඳට ලියා ගන්න පුළුවන් වේවි. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඉස්සරහටත් මේ වගේ ඔයාලට වටින වීඩියෝ එකකින් හම්බෙමු.